1991 59 වෙනි ප්‍රශ්නෙට දීලා තියෙන්නේ ඝන ප්‍රසාරණය සම්බන්ධ ප්‍රශ්නයක්. රේඛීය ප්‍රසාරණතාව 25 වැඩි කිරීම 10.6 සෙල්සියස් අංශකයට වූ ලෝහයෙන් තනන ලද මීටර කෝදු දෙකක් සෙල්සියස් බිඳුවේදී ක්‍රමාංකනය කොට ඇත. එක් මීටර කෝදුවේ එක් කෙළවරක් සිරස් බිත්තියට සවිකොට රූපයේ දැක්වෙනසේ එකක පැත්තෙන් අනික පිහිටන ලෙසද ඒවා තිරස්ව තබා ඇත. එක් මීටර කෝදුවක් බිඳුවෙහි පවත්වා ගනු ලබන අතර අනික සෙල්සියස් 100 පවත්වා ගනු ලැබේ. කෝදුවල පරිමා දෙකේ පහත දැක්වන කවර සලකුණු එකිනෙක සමපාත වේද? හොඳ ප්‍රශ්නයක්. දැන් බලන්න මේ කෝදු දෙකම 0යි සෙල්සියස් වලදී තමයි පරිමාණගත කරලා තියෙන කියන්නේ. නිවැරදි වෙන්නේ මේකේ පාඨාංක 0යි සෙල්සියස් වල. දැන් මේකේ කියන විදිහට එකක් 100 දක්වා වැඩි කරනවා අනිත් එක ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ 100 දක්වා වැඩි කරපු එකේ මොකද වෙන්නේ? මෙයාගේ මේ රූල ප්‍රසාරණය වෙනවා. දිග වැඩි වෙනවා. දැන් මේ පැත්ත අසව් කරලානේ තියෙන්නේ. බිත්තියට සවි කොට ඇත කියලා කියන්නේ. ඒ කියන්නේ මේ පැත්ත එකම තැන තියෙද්දී මේ දකුණු පැත්ත තමයි උෂ්ණත්වය වැඩි වෙන කෝදුව දකුණු පැත්තට ගමන් කරනවා. ප්‍රසාරණය වෙනවා. ඒ කියන්නේ මේකේ කියනවා කෝදුවල පරිමාණ දෙකේ පහත දැක්වෙන කවර සලකුණු එකිනෙක සමපාත වේද? ඒ කියන්නේ මෙහෙමනේ දැන් හිතන්න එක රූලක් තියෙනවා මේ විදිහට. තව රූලක් තියෙනවා මේ විදිහට. දැන් මම මෙතන වෙන කතාව පැහැදිලි කරන්නේ. හිතන්න මේකේ පරිමාණ සලකුණු තියෙනවා කියලා මේ වගේ. මෙතන සලකුණු නම් මේ දෙකේම තියෙනවනේ එක හා සමානව. මොකද එකම සෙල්සියස් බිඳුවේදී නම් මේක පරිමාණගත කරලා තියෙන. ඉතින් මේ වගේ රේඛා තියෙනවා. හරිද? මේකත් බිඳුවේ මේකත් බිඳුවේ. දැන් මොකද වෙන්නේ? මෙයාගේ උෂ්ණත්වය වැඩි කරනවා. මෙයාගේ උෂ්ණත්වය වැඩි කරද්දී මේ පැත්ත චලනය වෙන්නේ නැත්නම් මෙයාගේ දිග මේ පැත්තෙන් වැඩි වෙනවා. දකුණු පැත්තෙන් දිග වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ බලන්න. මෙයාගේ දිග මේ වගේ වැඩි වෙද්දී මේ රේඛාව චුට්ටක් එහාට පයින්නවා. මේ රේඛාව ඊට වඩා පයින්නවා. මේක ඊට වඩා පයින්නවා. මේක ඊට වඩා පයින්නවා. ඒ කියන්නේ දැන් තියෙන්නේ මෙන්න මේ විදිහට නෙමේක. මේක ඊට වඩා ටිකක් පයින්නවා. මේ විදිහට. මේ හැම ඉරක්ම එහාට පයින්නවා. ටික ටික. පැහැදිලිද? එතකොට මේ වගේ දැන් බලන්න මේ රේඛාවයි මේකයි සමපාත වෙන්නේ නැහැ. දැන් මෙයයි මෙයයි සමපාත වෙන්නේ නැහැ. 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 දැන් මේ විදිහට මේ ඉරි මේ පැත්තට ගිහිල්ලා කොයි මොහොතක හරි මෙතන තියෙන කියන්නේ බිඳුවේ පරිමාණේ තියෙන රේඛාවක් එක්ක මේ 100 පරිමාණේ තියෙන රේඛාවක් සමපාත වෙන්න ඕනේ. මේ වගේ. අන්නේ සමපාත වෙන අවස්ථාවේදී මෙයාගේ ඒ පරිමාණ අගෙයි මෙයාගේ පරිමාණ අගෙයි දෙක අහන්නේ. ඕක තමයි මේකේ අහන්නේ. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙන රූලේ පරිමාණ සලකුණු ටික ඈතට යනවා. ටික ඈතට ගිහිල්ලා දැන් අනිවාර්යයෙන්ම උෂ්ණත්වය වැඩි වෙලා දිග වැඩි වුණා කියන්නේ පරිමාණ සලකුණු ඔක්කොම තල්ලු වෙනවා දකුණු පැත්තට. එතකොට ටික ඒ රේඛා එහාට ගිහිල්ලා කොතන හරි අගයක් තියෙන්න පුළුවන් සලකුණු ඈත් වෙලා අර බිඳුවේ පරිමාණ සලකුණක් එක්ක සමපාත වෙන. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ දැන් මෙහෙම තියෙනවා නම් දිග වැඩි වෙන පරිමාණය මෙතන තිබ්බ එකක් රේඛාවක් මෙයා මේ පැත්තට ගිහින් මෙන්න මෙයත් එක්ක සමපාත වෙලා. ඒ කියන්නේ දැන් මෙයා මෙතන නෙමෙයි ඉන්නේ මෙතන. ඒ කියන්නේ මෙතන තිබුණු සලකුණ මේ දක්වා ගිහින්. ඒ කියන්නේ මෙයාගේ දිගෙහි වැඩිවීම මෙච්චරක්නේ. දිගෙහි වැඩිවීම මෙච්චරක්. ආරම්භක දිග මොකද්ද? ආරම්භක දිග කෝදුවේ මේ දක්වා තිබ්බ දිග. මෙන්න මේ සලකුණ මේ දක්වා ගමන් කළා නම් දිගෙහි වැඩිවීම මේ රේඛා දෙකක් අතර පරතරයට සමානයි. ආරම්භක දිග මෙන්න මේ රේඛාව දක්වා මේ රූලේ තියෙන දිග. මේ රූලේ තියෙන දිග. එහෙනම් මට ඒක ලියන්න පුළුවන් දිගෙහි වැඩිවීම සමානයි ආරම්භක දිග වතාවක් ඇල්ෆා ඩෙල්ටා තීටා. දැන් දිගෙහි වැඩිවීම මොකේට සමාන වෙන්නේ? මේ රේඛා දෙකක් අතර පරතරයට සමාන වෙනවා. එතකොට මේ දීලා තියෙන්නේ මීටර කෝදු නිසා මේ දිගෙහි රේඛා දෙකක් අතර පරතරේ මිලිමීටර එකක් වෙනවා. එහෙනම් අපි බලමු මිලිමීටර් එකක පරතරයක් ඇති වෙන්න මේ උෂ්ණත්ව වෙනසකදී ආරම්භක දිග කොච්චරක් වෙන්න ඕනද කියලා. උෂ්ණත්ව වෙනස සෙල්සියස් 100යි බිඳුවේ ඉඳන්නේ වැඩි කරන්නේ. එතකොට මෙතන ඇවිල්ලා 10 ඍණ 4යි L එනවා මිලිමීටර් 1 බෙදීම 25 වැඩි කිරීම 10/4 මිලිට මෙතනින් කැපිලා එකක් ඉතුරු වෙනවා. එතකොට අපිට එනවා 10යි මීටර් බෙදීම 25යි. 10යි මීටර් බෙදීම 25යි. ඒ කියන්නේ කීයද? 40යි
සෙන්ටිමීටර් වෙනවා. එතන මේක ගත්තොත් එනේ 0.104යිනේ. 40යි සෙන්ටිමීටර් වෙනවා. ඒ කියන්නේ ආරම්භක දිග 40යි සෙන්ටිමීටර් වෙන සලකුණ තමයි සෙල්සියස් 100ක උෂ්ණත්ව වැඩිවීමකදී මිලිමීටර් එකක දුරක් ගමන් කරන්නේ. සෙන්ටිමීටර් 40ක් වෙන සලකුණ තමයි සෙල්සියස් 100ක උෂ්ණත්ව වෙනසකදී මිලිමීටර් එකක දුරක් ගමන් කරන්නේ. ඒ කියන්නේ මොකද වෙන්නේ? දැන් මම ඇඳපු විදිහට මෙතන තියෙනවා 40යි සෙන්ටිමීටර්. එතකොට දැන් මෙතන 40 තිබ්බ එකනේ දැන් මෙතෙන්ට ගමන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතන මෙයා මේ දිග වැඩි වුණු එකේ මෙතන තියෙන්නේ 40. දිග වැඩි වුණු එකේ මෙතන තියෙන්නේ 40. ඒ කියන්නේ දැන් මේ 40ත් එක්ක සමපාත වෙන රේඛාව මොකද්ද? බිඳුව එකේ. දැන් මේක බිඳුව මේ 100 රූල. එතකොට සමපාත වෙන්න ඕනේ 40.1 සෙන්ටිමීටර්. පැහැදිලිද කතාව? මෙන්න මේ දෙක තමයි සමපාත වෙන්නේ. එතකොට මේක හොඳ ප්‍රශ්නයක්. පොඩ්ඩක් කල්පනා කරලා කරන්න ඕනේ ප්‍රශ්නයක්. බලන්න එතකොට මේකට උත්තරේ එන්නේ උත්තරේ 4.